ඇසට නොපෙනෙන, කනට නොඇසෙන. නමුත් අපේ හිත ඇතුලේ විතරක් මෙවැනි යෝධ ලෝකයක් තියෙනවා. මතකයන්, ඒන, සැලසුම් මේ හැමදේම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අද පිපිනු තුලින් අපි විවරණය කරන්නේ සිතේ අභ්‍යන්තර දොරටු හරහා සිතුවිලි ගලා යන මනෝද්වාර වීතිය ගැන. අපි කලින් කතා කළේ ඇස කන වැනි භෞතික දොරටු පහ ගැන. නමුත් මනෝද්වාරය කියන්නේ භෞතික දොරටුවක් නෙමෙයි. අභිධර්මයට අනුව අපේ භවංග සිතම තමයි බාහිර රූප, ශබ්ද නැතිව හිතේ විතරක් මෙවන අරමුණු හදාගන්නා මනෝද්වාරය බවට පත් වෙන්නේ. මනෝද්වාර වීතියක් ආරම්භ වෙන්න බාහිර රූප ඕනේ නැහැ. අතීත මතකයක්, අනාගත සැලසුමක්, එහෙමත් නැතිනම් කලින් දැකපු රූපයක් ගැන නැවත සිතීමෙනි ධර්මාරම්මන මගින් මේ ක්‍රියාවලිය ඕනෑම මොහොතක ආරම්භ වෙන්න පුළුවන්. පංචද්වාර වීතිය වගේම මෙතනදීත් නිසලව තිබුණු භවංග සිත අරමුණක ගැටීම නිසා චලනය වෙනවා. ඉන්පසු භවංග ගමන නතර වෙලා සිත අභ්‍යන්තර අරමුණු දෙසට හැරෙන්න සූදානම් වෙනවා. මනෝද්වාර වීතියේ තීරණාත්මක මුල් පියවර මෙයයි. එතනදී ඇතිවන සිත බාහිර දොරටු පහම වහලා සිත ඇතුලේ මෙවුණු අරමුණු දෙසට නාභිගත වෙනවා. මේක හරියට පොතක් කියවන්න හිත යොමු කරනවා වගේ වැඩක්. මනෝද්වාර වීතියේදී සම්පටිච්ඡන, සන්තීරණ, වොට්ටප්පන වැනි පියවරවල් නැහැ. සිත කෙලින්ම අරමුණු දෙසට හැරි ඒ මොකක්ද කියලා හඳුනගෙන ඊළඟට ඇතිවන හැඟීම සඳහා අවස්ථාව සලසා දෙනවා. මේ ඊටාම් වේගවත් ක්‍රියාවලියක්. දැන් තමයි වැදගත්ම අවස්ථාව. හිතේ මෙවුණ අරමුණ ගැන අපි දිගටම කේන්ති ගන්නවාද නැතිනම් ඒ අමතක කරනවාද කියලා තීරණය වෙන්නේ මේ ජවන අවස්ථාවේදී. මෙතනදී සිත් 7ක් වේගයෙන් ඇති වෙලා බලගත්තු කර්ම ශක්තියක් රැස් කරනවා. අපි කෙනෙක්ට ඇයෙනකම් බැන්නොත් ඒ පංචද්වාර වීතියක් කරා සිදු වුණ කර්මයක්. නමුත් අපි කාටවත් නොවැසෙන්න හිතේ ඇතුලේ විතරක් කෙනෙක් ගැන වෛර කළොත් ඒ මනෝද්වාර වීතියක් කරා සිදු වන එලෙසම බලගත්තු අකුසල කර්මයක් බව අපි ධර්මයේදී දැක්වෙනවා. අපි දකින හැම හීනයක්ම, අපි අනාගතය ගැන කරන හැම සැලසුමක්ම, අපිට දැනෙන හැම භීතියක්ම ක්‍රියාත්මක වෙන්නේ මේ මනෝද්වාර වීතිය හරහායි. අපේ මනස කියන්නේ බාහිර ලෝකයට වඩා යෝධ අභ්‍යන්තර චිත්‍රපටගාරයක්. අද අපි සිත ක්‍රියා කරන ආකාරය පිළිබඳ විග්‍රහය හෙවත් වීති භාගය අවසන් කළා. ඊළඟ වීඩියෝ මාලාවෙන් අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ අති සංකීර්ණ ධර්ම ග්‍රන්ථ 7ක් ලෙසට පෙළ ගැස්සූ ආකාරය ගැන. පිබිදුම සමග දිගටම රැඳී සිටින්න ඔබ සැමට තෙරුවන් සරණයි.